හෙලෝ ළමයි ඔන්න මගේ දෙවනි බ්ලොග් එක විදිහට මම ඔයාලට අරන් ඉවිත් ඉන්නේ ඩේ බ්ලොග් එකක්. ඉතින් අපි බලමු අද මම මොකද කරන්න කියලා. මුලින්ම ගෙදර බඩු වාගයක් ඉවරලා තිබ්බා. ඒ ටික අරන් එන්න අපි දැන් මේ කඩේට යන ගමන් තමයි ඉන්නේ. චූටි නම් හැබැයි නිදිමතේ ඉන්න මොකද උදෙන්මනේ යන්නේ. ළමයි මේ තියෙන්නේ කහ කොමඩු. ඔයාලගේ පැතිවලක් තියනවාද මෙහි කුරුණෑගල නම් හැම තැනම වගේ පාරවල් දෙපැත්තේ තියෙනවා. සිත මගේ සූරනා ශෝකී කරනා තනිලා ඔන්න අපි දැන් බඩු ගන්න ආවා. ටක් ගාලා බඩු ටික අරගෙන ඉක්මනින් යන්න ඕන. මොකද ගෙදර කිසිම වැඩක් කරලා නෙමෙයි ආවේ. ඔන්න අපේ චූටි ගාන ඔයාලට කිස් එකක්. ඔන්න දැන් අපි යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. ටක් ගාලා බඩු ටික අරගෙන ගෙදර ආවා. මේ බඩු ටික ගන්න තමයි මම උදෙන්ම ගියේ. දැන් ටක් ගාලා ඒ ටික අස් කරගමු. සිත මගේ සූරනා ශෝකී කරනා තනිලා තාම මා පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේ. බඩු ටික අස් කරලා ඉවරයි. දැන් ටක් ගාලා ගිහින් උයා ගන්න ඕනේ. මුලින්ම මම බත් හදලා රතු වල හදලා තමයි අද කෑම හැදුවේ. දැන් ඉක්මනින්ම කෑම ටික බෙදාගෙන කන්න ඕන. මොකද හරින් බඩගින්න හිටියේ උදේට කාලා ගියෙත් නැහැ. කාලා ඉවර වුණ ගමන් වැඩ වාගයක් තියෙනවා කරන්න. අපි බලමු මම මොකද කරන්න කියලා. මේ තියෙන ළමයි හොදලා වේලගත්තු හාල් මැස්සෝ. මොකද දැන් මගේ චූටිට මාස 9යි. එයාට කෑම් පටන් අරගෙන තියෙන හින්දා හාල් මැස්ස හැම කුඩු කරලා කෑම් වලට දැම්මම ගොනයිනේ. දැන් ආයම් අපි පොඩක් යන්න ඕනි එළියට. මම මේක රෙකෝඩ් කරගන්නම් කියලා හිටියා. හැබැයි මේක රෙකෝඩ් කරද්දි ගොඩක් රෑ වෙලා. අපි අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු.